හලෝ ගයිස් ඔන්න ඉතින් මේ බ්ලොග් එක ඇවිල්ලා අපේ මන්දාරම් නුවර ට්‍රිප් එකේ පොඩි විස්තරයක්. ඔන්න ඔය ඉස්සරහින් පේන කන්දර තමයි කටුසු කොන්ද කියලා කියන්නේ. දැන් නම් වෙලාව දවල් 12:00 වගේ ඇති. අපි ගෙදර ඉඳලා ගලහ පැත්තෙන් තමයි ගලහට ගිහිල්ලා ඊට පස්සේ රිකිල්ල ගස්කඩ ඒ පැත්තෙන් ගිහින් තමයි මන්දාරම් නුවරට ගියේ. දැන් එතකොට මේ අපි ඉන්නේ ගුරුගලය ඩෑම් එක ළඟ. එදා නම් මේකේ වතුර තිබ්බෙම නෑ. එතන බැකෝ එකක් දාලා මෙන්න මේ විදිහට පස්ද මඩද වැලිද මොනවද මන් දන්නේ නෑ. කොහොම හරි වතුර තිබ්බේ නෑ. මෙන්න මේ විදිහට ලොකුවට එතන ඒ පස් ගොඩ දාන ගමන් තමයි තිබ්බේ. මෙතන පාරේ ඉඳන් බලද්දි ගොඩක් ගැඹුරුයි. ඉතින් එතන වතුර තිබ්බේ නෑ. දැන් අපි මේ මන්දාරම් නුවර පැත්තට යන ගමන් තමයි ඉන්නේ. මන්දාරම් නුවරට යන පාර නම් ඉතින් ආය මාරම ලස්සනයි. පාර දෙපැත්තේ තියෙන්නේ එළවලු කොටු. ඊට පස්සේ කඳු වලින් වට වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපි මුලින්ම ගියේ ඇතිනිවල ඇල්ලට. ඒක මේ මන්දාරම් නුවර පැත්තට යන පාර අයිනම තමයි මේ විදිහට බෝඩ් එකක් දාලා තියෙනවා ඇතිනිවල ඇල්ල කියලා. එතනින් චුට්ටක් උඩට ගියාම මෙන්න මේ දිය ඇල්ල තියෙනවා. දැන් මම මේ එදා අපි නතර වුණ තැනින් දුන්න රසම රස ඇම්බරෙල්ලා ජූස් එකක් බොන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ හවස් වෙලා අපි වොෂ් එකක් එහෙම දාගෙන මේ විලා එක ළඟම තියෙන දිය ඇලක් බලන්න ගියා. ලස්සනයි නේද? බලන්නකෝ කැලයක් මැද තමයි මේ දිය ඇල්ල තියෙන්නේ. මේකේ නම නම් මට ඇත්තටම හරියටම දැන් මතක නෑ. ඒක ගොඩක් ෆේමස් දිය ඇල්ලක් නෙවෙයි. මේ තියෙන්නේ අපි ඩ්‍රෝන් එකෙන් ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක්. අපි S2කින් දකින්නට වඩා ඩ්‍රෝන් එක දාලා බලනකොට ලොකු ඒරියා එකක් පේනවනේ. ඉතින් බලන්නකෝ මේක ඇත්තටම කැලේ අස්සෙන් තමයි පටන් අරන් ගලාගෙන එන්නේ. තව කැලේ ඇතුලේ අපි දැකලා නැති කොච්චර ලස්සන තැන් මේ වගේ ඇතිද නේද? දැන් මම මගේ රාත්‍රී ආහාර වේල භුක්ති විඳින්න තමයි මේ යන්නේ. ඉතින් මන්දාරම් නුවර පැත්තේ නායට නවතින්න රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේ ශ්‍රී ප්ලස් විලා කබානා කියලා කියන්නේ. මෙයාලගේ කොටේජ් වර්ග කීපයක්ම තියෙනවා. ඔයාලට කන්ටැක්ට් කරගෙන බලන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කන්ටැක්ට් නම්බර් එකක් දාන්නම්. මෙයාලගේ කෑම නම් මාරම රසයි. අර ගමේ විදිහට තමයි හදලා තියෙන්නේ. මන්දාරම් නුවර කිව්වම අර ගැමි පරිසරයක්නේ තාමත් තියෙන්නේ. ඉතින් ඒක ආරක්ෂා වෙන විදිහට එයාලගේ කෑම වේලත් සුපිරියටම තිබ්බා. ඩිං ආපුවම මේකට දාන්න. ඒකද? මේකේ ඉන්න මේ ෆෑන් ප්‍රමාණය තියෙනවා. ෆෑන් මේකක් තියෙනවනේ. සබන් කැල්ල අමතක කරලා අපි අම්පලට ගිහිල්ලා. ඒක අනිකට. ඔක අයින් කරන්න පුතා. මේක අයින් කරන්න කියන්නේ. බලන්නකො මේ එයාලර ඔක්කොම හදලා තියෙන්නේ ගැමි පරිසරයක් විදිහට. මේ පාලම ඊට පස්සේ එයාලා කිව්වේ ඔන්න ඔය ඔතන පොඩි මඩුවක් වගේ තියෙනවා. එතන තමයි ඒගොල්ලෝ ඉස්සර කෑම දුන්නේ කියලා. පස්සේ ඒගොල්ලෝ එතන අයින් කරලා වෙන තැනකට අරන් ගියා කියලා කිව්වා. ඉතින් ඔන්න ඔතන උඩින් තියෙනවා අර කැම්පින් කරන්න වගේ කැමති අයට පොඩි කබානා වගේ හදපු කබාන දෙකක්. කබාන වගේ හදපු කබාන දෙකක් නෙවෙයි. අනේ මන්දා ඒකට මොකද්ද කියන්නේ කියලා ඔන්න ඔය V shape එකට තමයි මේ දෙකම තියෙන්නේ. ඒක ඇතුලේ ඇඳවල් නෑ. නිකන් මෙට්ට දෙකක් දාලා තමයි තිබ්බේ. ඉතින් එයා කිව්වේ අපි අර කැලේ කැම්පින් කරලා ගන්න එක්ස්පීරියන්ස් එක එතන ඉඳලා ගන්න පුළුවන් කියලා. පහවදා උදේ අපි ලැස්සලා පොඩ්ඩක් වෙලා ගියා. 9:00 වගේ ඇති මෙතන වෙලාව. ඉතින් අද අපිට යන්න තියෙනවා පොඩි නෙවෙයි ලොකු ගමනක්. ටිකක් අමාරු ගමනක්. මෙතෙන් මේ හරි ගෙතරද? ඔන්න ඔය විදිහට තමයි අපි ගමන යන්න පිටත් උනේ. මුලින්ම එතන තිබ්බ තැනකට එයා අපිට ගයිඩ් කරපු විදිහට අපි පඳුරකුත් දාලා තමයි ගමන පටන් ගත්තේ. ඇත්තටම මේක අමාරුයි වගේ දැනුනේ අපි යන්න පටන් ගද්දි ගොඩාක් අවුවසර වැඩිලා තිබ්බ හින්දා. අපි නුවරංග නුවර? ඔව්. අර ගොල්ලෝ කරන එකද? අපි දැන් නුවර. නුවර කලාතු. කලාතු. ඊයා අංක පාර දිගේ පහින් යනවා.
කටු තියෙනවා. ගයක් වගේ. ගුරුණියනේ. මේ තියෙන්නේ හයික් එක යද්දි කැලේ මැද්දේ අපිට හම්බ වුණ පරණ වහලා දාපු ඉස්කෝලයක්. ළමයි 3 දෙනා ඉඳලා තියෙන්නේ මල්ලි 2004. 3 දෙනා එක වෙන්න 1 2 3 4 5 6 8යි. කොහොමද ටික? මුල ටිකේ මල්ලි ඒකේ නේව නැහැ. 4 ශ්‍රේණිය කියලා තියෙනවා. මේ 4 හංගු ඔක්කොන්දගල කනිෂ්ඨ විද්‍යාලය. 4 වසර ඒවා. ඒ තුනයි මම ඒක දෙන්නේ. ඔය කීයකට? 2004. මේ කීවන්ද? ඒකෙන් නම් මල්ලි දිනපත වෙනෙල්ලේගේ දෙකක්. සක්කලසු. Yeah.
මේ කොණ්ඩගල තමයි අපි ගියේ. මේක තියෙන්නේ මන්දාරම් නුවර. මන්දාරම් නුවර ආවට ගොඩක් අය මෙතනට යනවා හරි අඩුයි. ඉතින් අපිට කැලේදී හම්බ වුණා දොඩම්. මේ දොඩමුත් කඩාගෙන අපි දොඩම්මුත් කන ගමන් පල්ලෙහාට එන ගමන් තමයි මේ ඉන්නේ. මේ කකුල වැඩි. මෙහි කුණ්ඩලු නැහැ වගේ. දැන් පාරවල් දෙකම දන්නවද නැන්නේ? දැන් දෙකේම එක්ස්පීරියන්ස් එක දැක්කා. නේද? මට එපා තිත්ත. මොවින්න එන්න නෝනේ නේන කොණ්ඩේ කො ගාල අපි කන්ද නැගපු පාරෙන් නෙවෙයි ආපහු බැස්සේ. හැබැයි කන්ද බැහැගෙන ආපු පාරට තමයි මම ආස. මොකද එතන හෙවණයි. අරහෙන් යනකොට තනිකරම අවුවනේ අපි ගියේ. ඔන්න දැන් අපේ හයික් එක ඉවරයි. ඉතින් අපි මේ විලායක ළඟම තියෙන මෙන්න මෙතන සීතල වතුර පාරක් ගලාගෙන යන ඇලක් තියෙනවා. ඉතින් එතනින් අපි නාලා ආපහු විලායකට ආවා. ඔය ලයිසන් තියනවද? ලයිසන් තියනවද? බලන්නකෝ ගම්වල ළමයි තාමත් ඒගොල්ලෝලගේ ළමා කාලය හරිම ලස්සනට ගෙවනවා. එහෙනම් අදට ඔච්චරයි. තවත් මේ වගේ ලස්සන travel vlogs බලන්න කැමති අය මාව subscribe කරලා තියාගන්න. bye.